ලංකාවේ රේඩියෝ ඉතිහාසයේ දැවැන්ත පෙරලියක් කරපු YFM දෙසැම්බර් 1 වෙනිදාට 5 වෙනි උපන්දිනය සමරනවා. ඉතින් මේ අවුරුද්දේ අපි එන්නේ අලුත් වැඩ ගොඩාක් අරගෙන යූත් ෆස්ට් එක එකතුලා හිටපු ඕගොල්ලන් YFM සංවිධානය කරපු එක ඉවෙන්ට්ස් වලට ගියා. අපිත් එක්කම ගියා. ඉතින් මේ දෙසැම්බර් 1 වෙනිදායින් 5 වෙනි ඇනිවර්සරි එක එනවානේ. ඉතින් වැඩ ගොඩක් ඉස්සරහට කරන්න තියෙනවා. ඉතින් ඒ වැඩ ගැන කතා කරන්න ඒත් එක්කම අපි අලුත් දේවල් ගොඩක් අරන් ආවිල්ලා තියෙනවා. ඒ හැම දෙයක් ගැනම අද දවසේදී ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතුලා හිටියොත් ඕගොල්ලන්ට දැනගන්න chance එක ලැබෙනවා. කියන්න බලන්න අවුරුදු 5කට කලින් YFM පටන් ගත්තා. ඒක රේඩියෝ ඉතිහාසයේ ලොකු වෙනසක් කරා. ඒ වෙනස අවුරුදු 5ක් ගියාට පස්සේ අක්කර දැනෙන්නේ කොහොමද? ඔව් මම හිතන්නේ මේක එක්කෙනෙක් විතරක් කරපේ ගන්න නෙමෙයි මේක සම්පූර්ණයෙන්ම මාධ්‍ය ජාලයක් විසින් කරපු දෙයක්. මේක අත්හදා බැලීමක්. ඒ කියන්නේ මාධ්‍ය ශාස්ත්‍රයේ නොයෙක් අත්හදා බැලීම් කරපු ගෲප් එකක් තමයි මහරජා ගෲප් එක. ඒ හින්දා ලංකාවේ පෞද්ගලික ගුවන්විදුලි නාලිකා පිළිබඳව කතා බහ කරනකොට මුලින්ම සිරස ගැන කතා කරනවා වගේ ඉලක්කගත කණ්ඩායමක් සඳහා ගුවන්විදුලියක් මුලින්ම ආරම්භ කරපු සමාගමක් විදිහට මම හිතන්නේ මහරජා ආයතනයේ මේ මීඩියා නෙට්වර්ක් එකේ ඉතිහාසයට එකතු වෙනවා. ඒ තමයි YFM නාලිකාව. මම හිතන්නේ අනෙක් නාලිකා අද සසඳනකොට එක ඉලක්ක කණ්ඩායමකට විතරක් කිසිම විදිහකින් මේ අවුරුදු 5 තුලදී වෙනස් කිරීමක් නොකර එහෙම නැත්නම් මාස් ඔඩියන්ස් එකකට යන්නේ නැතුව අවුරුදු 15ත් අවුරුදු 28ත් අතර ඒ වයස් පරාසය තුල තරුණ තරුණියන්ට ආමන්ත්‍රණය කරන එකම ගුවන් විදුලි නාලිකාවක් විදිහට අද දවස වෙනකොට ලොකු අභියෝග ජය ගනිමින් ස්ථාවරත්වයට පත් වෙන විශේෂයෙන්ම ගුවන් විදුලිය ගැන කතා කරනකොට මේ ලාභය කියන එක මූලික තැනකට එනවා. ඒ ජනප්‍රියත්වයත් ලාභයත් ගුවන්විදුලි නාලිකාවකට අතිශය වැදගත්. ඒ අභියෝගය මම හිතන්නේ අවුරුදු 5ක් තුලදී ජය ගන්නට අපේ මුළු ටීම් එකටම හැකියාව ලැබිලා තියෙනවා. තනුජකේ ෆියුචර් ජෙනරේෂන් එකට රේඩියෝ channel එකකින් කරන්නේ සින්දු දෙන එක විතරක්ද? මෙහෙමයි අර කතාවක් තියෙනවා මේ BBC ගුවන්විදුලියේ මයිකල් කේ කියන විශේෂ පුද්ගලයෙක්යා BBC ගුවන්විදුලිය ගැන කතා කරනකොට එයා කියලා තියෙනවා මේ ගුවන්විදුලිය කියන්නේ කියන්නේ රහන් රහිත නැත්නම් වයර්ලස් එක කියලා ඉස්සර අපේ කට්ටිය කිව්වේ ඒ වයර්ලස් කියන එකත් එක්ක ආපු වචනයක් සිංහලට පරිවර්තනය වෙනකොට ඉස්සරම කාලේ වයසක කට්ටිය වයර්ලස් එක කියලා කිව්වා. ඉතින් මොනවායි ගෙදර කට්ටිය මේ දිනෝනේ ඇත්තට තියෙනවා. අපි ෂෙනාස්ගේ පොඩි ක්ලිප් එකක් පෙන්නන්න පොඩ්ඩක් ඉන්න. තනුජකගේ උත්තරය අහලම යන්න. ඔව් ඉතින් මේ මයිකල් කේ කියන මනුස්සයා කියලා තියෙන්නේ දැන් අපි ආසියානු යුරෝපීය නැත්නම් මේ ශ්‍රී ලාංකීය ජනශ්‍රුතිය ගැන කතා කරනකොට විශේෂයෙන් අරාබි ජනශ්‍රුතියේ මේ භූතය කියන වචනය තියෙනවා. ඉතින් ඒගොල්ලෝ කියනවා මේ ගුවන්විදුලිය කියන්නේ හරියටම නැත්නම් ගුවන්විදුලි මාධ්‍ය කියන්නේ හරියට භූතයෙක් වගේ. කියන්නේ චූටි බෝතලයක් ඇතුළට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මහද්වීප ගණනක් ආවරණය කරමින් ඕනම ප්‍රදේශයකට විසිර පැතිර යාමේ ගුණය ගුවන්විදුලිය තුළ තියෙනවා කියලා. ඉතින් ඒකත් එක්ක ජනතාවට සින්දු ලබා දීමටත් ඒ වගේම සංග්‍රාමයේ වැඩසටහන් ප්‍රවෘත්ති සාකච්ඡා හැම එකක්ම ගුවන්විදුලිය තුළ ලබා දෙනවා. හැබැයි තරුණ තරුණියන් වෙනුවෙන් මේ දේ කරනකොට අපි හැමතිස්සෙම ඒ වයසට ගැලපෙන්න ඒ වගේම ඒ ට්‍රෙන්ඩ් එකට ගැලපෙන්න දේවල් නිර්මාණය කරනවා. ඉතින් පහුගිය වසර 5 තුලදීම YFM කාර්ය මණ්ඩලය කරේ අලුත් සින්දු කියන අයට අවස්ථාව දෙනවා වගේම අලුත් වැඩසටහන් නොයෙකුත් ආකෘතීන් වල වැඩසටහන් ඉදිරිපත් කිරීම මම හිතන්නේ YFM ජනප්‍රිය වෙන්න ප්‍රධාන හේතුව ඒ සරල ඒ වගේම අපි කියන්නේ හරිම ට්‍රෙන්ඩි වැඩසටහන් ගොඩක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. සින්දු විතරක් වුණා නම් මම හිතන්නේ channel එකක් මෙච්චර ජනප්‍රිය වෙන එකක් නැහැ. කොහොමද ගුවන්විදුලි නාලිකාවක් වුණාම 85ක් 90ක් වගේ සින්දු තමයි. නමුත් ඒ අතරතුරදී ඉතුරු වෙන 20 හෝ 25 කොහොමද වැඩසටහන් බවට පරිවර්තනය කරගන්නේ කියන එක මම හිතන්නේ YFM ටීම් එකට හොඳ දැනීමක් තියෙනවා. දාලා යන්නේ නෑ හනමිටි කාලේ වගේ ගිහින් එන්නේ නෑ සතුටින් වැටිලා ඉන්න එක වාගේ දුකක් එන්නේ නෑ අද දවසේ අපි මේ ඇවිල්ලා ඉන්නේ සචිත්ගේ ස්ටුඩියෝ එකට. ඉතින් මේ සචිත් මෙතන වාඩි වෙලා අනිවාර්යෙන්ම මේ අපි අහමු ඔයගලන්ට ප්‍රශ්නයක් තියෙන පුළුවන් ඇයි සචිත් මෙතන වාඩි වෙලා ඉන්නේ කියලා. සචිත්ගේ දායකත්වය කොහොමද YFM 5th anniversary එකට? ඔව් නික් අතරම කියනවා නම් YFM 5th anniversary එකට කලින් මම තනුජක්ක කියපු එකට පොඩි දෙයක් එකතු කරන්න ඕනේ. කියන්නේ අලුත් ආටිස්ට්ලා ගෙන්නනවා කියලා
මුලින්ම කිව්වා කියන YFM එකේ කරන අර අනිත් ඉවෙන්ට්ස් වලට අමතරව ඒ විදිහට ආපු ආටිස්ට් කෙනෙක් තමයි මම. ඉතින් මම හිතුවේ නෑ YFM 5 වෙනි ඇනිවර්සරි එකට මට සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි කියලා. 5 වෙනි ඇනිවර්සරි එකට මම සම්බන්ධ වෙන්නේ YFM එකේ මේන් තීම් සෝං එක හදන්න මට chance එක දුන්නා. බොහොමත් මේ ස්තුතියි YFM කාර්ය මණ්ඩලයටම. ඇත්තටම ඒක හා YFM එකේ ස්ටේෂන් ජින්ගල්ස් මම හිතන්නේ ඉස්සරහට අහගන්න පුළුවන් YFM එකෙන් මම කියන්නේ මොකද ඒක සර්ප්‍රයිස් එකක් විදිහට තියෙන එක හොඳයි. ඒ දේවල් වලින් සම්බන්ධ වෙන්න පුළුවන් වුණා නික්. ඒක තමයි පස්වෙනි සංවත්සරයේත් එක්ක මට සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණේ. Why cool mix rhythm Ashavido Galenedo Medona come sina come nanako Dale avo Ale pavo Kolaminnuwarin nuturu medin meuwendo Tanamal vila malliko Hanguranketa nangi Stop Why cool mix rhythm Ashavido Galenedo Medona come sina come nanako Dale avo Ale pavo Kolaminnuwarin nuturu medin meuwendo Tanamal vila malliko Hanguranketa nangiko Hada kalamena kadimeta padamata desavana sanasana vainedo අපි අලුත් පරම්පරාවයි. ඉස්සර එක මම කියලා තිබ්බේ. ඉස්සරහා ඉනා මම දාලා තිබ්බේ ඒකයි. යූත් ෆෙස්ට් වලින් හැමදාම ඔයගලන්ට පෙන්නනවා අප්කමින් මූවිස් මොනවද කියලා. ලෝකේ හොලිවුඩ් වල බොලිවුඩ් වල අලුතෙන්ම රිලීස් වෙන මූවිස් මොනවද කියලා අපි හැම සතියකම ඔයගලන්ට සෙග්මන්ට් එකක් අරන් එනවා. මේ හැරි පොටර් බැලුවද? ආර්මි ටාස්මයින් එකනේ. ඔව්. අර මන්ත්‍රකාරී නපුරු මන්ත්‍රකාරී අර කොස්සේ නැගලා යන්නේ. අන්න යාට ඉන්න මෙයා. It's going to be more nostalgic in like 8 months' time when it really is the last one. But yeah, it's funny tonight. You know, there's lots of people who I've seen on the red carpets for years and years and years, and it's just bizarre that it's now coming to an end. It feels pretty emotional. At the same time, I'm like very excited to see what's going to come next, and yeah, it's sad but exciting too. These are dark times, there is no denying. Tell me where it is. Our world has faced no greater threat than it does today. But you can't fight this war on your own, Mr. Porter. He's too strong. We have infiltrated the ministry. You have nothing to fear if you have nothing to hide. The longer we stay here, the stronger he gets. I must be the one to kill Harry Potter. Let's get off the streets, get somewhere safe. I'd say we get under cover before someone murders him. That way they won't know which Harry Potter is the real one. They are coming. They are coming. Hang on, Harry! Nobody else is going to die. Not for me. We have to do something. You think I don't know how this feels? You don't know how it feels. Your parents are dead. You have no family. He's after you, Mr. Potter. Tell me where it is. You really don't stand a chance.